ඔවුන්ගේ දරුවෙකුටවත් හරියන්න එපා කියලා කියනවනේ නේ. කවදාවත් කියන්න එපා. හම්බෙච්ච මිනිසත් භවයේ තුල කිසිම හේතුවක් මත කිසිම කෙනෙකුට අයහපතක් නම් ප්‍රාර්ථනා කරන්න එපා. කාටද අයහපත සිද්ධ වෙන්නේ? ඒක Tamanට මුණ දෙන්න වෙන්නේ. ඔය තොපි අපේ ඇස් ඉස්සරහම විඳවන්න ඕන කියලා සමහර ඔය දෙස් දෙවල් දෙනවනේ මිනිස්සු හරියට. කවදාවත් පින්නතුනේ එහෙම කියන්න එපා. ඕකට කවුද වග කියන්න ඕන? ඒකට කවුද මුණ දෙන්න ඕන? ඉතින් කාලෙකින් මිනිස්සු වෙලා ඉපදිලා අපි හිතාගෙන ඉන්නේ අපිට කොච්චර කාලයක් යනකම් කතා කරන්න පුළුවන් වේද? කොච්චර කාලයක් ඇවිදින්න පුළුවන් වේද? මේවා බොහොම මේ සීමිත කාලයකට තියෙන්නේ. මේ ඉන්ද්‍රියන් ටික මෙහෙම හොඳට වැඩ කරන්නේ බොහොම පුංචි කාලයයි. මේ පුංචි කාලය තුල මේකෙන් ගත යුතු දේ තියෙනවා. මේ සංසාර විමුක්තිය පිණිසනේ භාග්‍යවතුන් වහන්සේ උගන්වන්නේ. ඉදම් මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. බෞද්ධයාගේ පරමාර්ථය වෙන නිර්වාණයට ගමන් කරන්න මේ අතපය හතර වැඩ කරන්නේ බොහොම ටික කාලයයි, කෙටි කාලයයි. අපි මේ ව්‍යසනය පාඩමක් කරගන්න ඕනේ. මේක හොඳ අත්දැකීමක් කරගන්න ඕනේ. මින් මනත මේ සියල්ල නැති වෙනවා. සත්පුරුෂෝ විදිහට ඉන්න ඕනේ කියන එක තදින් අවබෝධ කරගන්න.